අපෝ මේ ලාම්පුව නම් වැඩි දවස් පත්තු කරන්න පුළුවන් එකක් නේ. මේකට සෑහෙන්න භූමි තෙල් පිච්චෙනවා. අපේ ගෙදර නම් මේ ලාම්පුවත් එක තව සිමිල් ලාම්පු දෙකක්ම පත්තු කරන්න. ඒක හැමදාම පත්තු කරේ මම. ඒකයි මට තාත්තා මේ ගෙනියන්න දුන්නේ. මේ පිටිහෙරට මොකටද ඔය කාලපන්දම් ගන්න? හරියට කැලීට හඳ පෑවුවා වගේ. අර යනකන් තිබුණද? රැයට බත් කාලා ගිය මිනිහා කීයට ගෙදරේද කවුද දන්නේ? එතකන් දොරවල් අරගෙන ඉන්නේ. මන් දොරවල් වහන්න. අම්මා ගිහලා නිදාගන්න. සයිමන් සොන්යෝ හැමදාම ඇතුලේ නිදා ගන්න ඕනේ. අද එළියෙන් නිදාගත්තොත් හොඳයි. වත්තේ පිටිය ආරස්සාවට පිරිමික් වුණාම එළිය පහලේ නිදා ගන්න ඕනේ. මාත් අද එළියේ නිදා ගන්නවා. කාමරයයි රස්නේ. ටිකක් ගේන්නද? එපා. අපේ තාත්තා නම් ඔහොම එළියට ගිහලා ආපු හැටි ටිකක් ඉල්ලගෙන බොනවා. මේ ලාම්පුව නිවා දාන්න. අම්මා කැමති නෑ ඒක එළි වෙනකම් පත්තු කරන් ඉන්නවට. පොයේ කාද්ද? ලබන බදාදා. අපි එදාට ගෙදර ගිහිල්ලා එන්නේ නැද්ද? කළු බෝවිල ඔව්. බැරිය. ඒකින් එන ගමන් මගේ පුටු අතරකුත් තියෙන අරන් එන්න ඕනේ. ඒ මක්කටයි. නෑ මේ ස්තෝප්පුව ටිකක් පිළිවෙලක් කරන්න. අපේ අය එක විදියක්. මෙහෙම පාළුවට තිබුණොත් කතන්දර කියයි. ඔහෙටයි හොඳ නැත්තේ.
පෝල් කැඩුවක් ඉතින් මෙතන කොට ගහන්නේ ස්ටෝප්වේ තමයි හැමදාම පොල් කැඩුවාම කොට ගහන්නේ හෙට අනිද්දාට අරයා කරත්තයක් අරන් ඇවිත් ගෙනියනකම් විතරයි හන්දියේ කඩේට පොල් තොගේම දෙන්න පොරොන්දු වෙලා ඒක ඇදුවේ Mami. නේ නිකන් එන්න හිතුණා කවදාවත් නැතුව. ඔයගේ තාත්තා මරා දාලා හිටියේ මේ ඕවිතේ නේද අම්මෝ දැට උල්මන් ඇත මල්ලි ගෑණී අද පොල් කැඩුවේ පොල් ටී ගෙනලා ස්මෝකියු කොට ගැහුවා හෙට අනිද්දාට කරත්තයක් ගෙනලා හන්දියේ කඩේට දෙනවයි කිව්වේ මොකුත් කතාවක් වුණා. අනේනේ මං කතාවට ගිය එකක් ඒත් මං ඇව ස්කෝප් එක කොට ගෑවෙයි කිව්වා කාගෙන්? මලයාගෙන්. නෑ ගෑණිගේ කිව්වේ හැමදාම කොට ගහන ස්කෝප් එකකින් ඒ පරට්ටිත් එක කතාවට ගියේ මොකටද? මේ ඉඩ කඩන් ගැන බේරුමක් කරගත්තොත් නරකද මහගේ නම් කොහොමත් ඉතින් බාලයාට තමයි. ඒක තමයි මම එහා අයිතිවාසිකම් පෙන්නන්නේ මේ ඉඩම අපිට අයිති කොටස වෙන් කරගෙන පැලක්වත් අටව ගත්තොත් නරකද මං එනකොට ගෙන ආපු සල්ලි මදි නම් තාත්තගෙනුත් අතමාරුවක් ගන්න බැරිය සල්ලි ඕනේ නැහැ. සල්ලි මල් ළඟ තියෙනවා. එහෙනම් විගාණයෙන් පටන් ගනිමු ගෙවල් හදන එක එහෙම ආවට ගියාට කරන්න බෑනේ. වෙලාවක් බලලා නැකත් හදලා පටන් ගන්න එපයි. එද මාම කේන්දරේ බලලා කීවනේ දැම්ම යමක් පටන් ගන්න එපයි කියලා. අපල කාලේ දුර වෙනකන් මං ගෙදර ගිහලා ඉන්න
තකහණියක් අය ඔය ටික කියලා යන්නේ. මං ආයතකින් කියපු දෙයක් නෙමෙයි මයි දෙයියෝ. යන්නයි කිව්ව ගෙදර. කවුස්සන්න.
නෝඩියෝ මං කිව්වා නේද අපි කොහේ හරි පැනලා ගිහින් මල් හදාලා ජීවත් වෙමු කියලා. ඇයි උඹ ආවේ නැත්තේ? මං එදා බලන් හිටියා වෙල මැද්දේ උඹ එනකම්. ආවේ උඹ නෙවෙයි. උඹේ තාත්තව මරාපු එක. මං උඹට කියන්නම් ඌ කවුද කියලා. හැබැයි ඒක උඹයි මායි අතරේ රහසක්. දිවුරන් උඹ කාටවත් කියන්නේ නැහැ කියලා. පොල් ටික විකුණලා ඔකද ගෙන ආපු අඩු වැඩි. නෑ යෝධි. ඒක මට නිකන් හම්බුණා. කාගෙන්ද අපි? පේදුරු මාමා. අපිට පුංචි කාලේ මල් හදන්න උගන්වපු පේදුරු මාමා. උන් දැන් මට හම්බෙලා මේක දුන්නා.
මොකෑ මේ? කොහොම මේකේ තිබුණ සල්ලි මොන සල්ලිද? මලහත් තියලා ඔය සල්ලි ටිකට තට්ටු වෙලා වගේ. කන මොදයා වගේ බීගෙන එනකොට සල්ලි තියත් තමුන්ව උස්සන් ගියත් තේරෙනවයි. කොහෙන්ද මේ මල්? කොළොම පේමන්ට් එකේ මිනිහෙක් තියාගෙන විකුණනවා දැකලා මට පේදුරු මාම මතක් වුණා. ඉතින් මම මල් මිටියක් ගත්තා. ආවල් දෙකට කොළඹ ගියේ. වරාය වැඩ තියෙනවා කිව්වට බලන්න ගියේ. වරාය වැඩ තියෙනවා කිව්වට බලන්න ගියේ. ඉතින් වැඩ තිබුණේ? කොහේ? ඉන්න උන්ටත් වැඩ නැහැලු. අනේ මන් දන්නේ මොනවා හරි කරන්න වෙයි. හරි ඉතින් අපි හුලම් බීලා ජීවත් වෙන්නේ. ඔවිතෙන් භාගයක්වත් ඉල්ලන්නයි මං හිතාගෙන ඉන්නේ. ගොවිතැනක්වත් කරගන්න. එපා. අයියේ. ඔවිතෙන් හරි භාගයක් මටත් අයිති. අයිති විත්තිය නම් මාත් දන්නවා. ඒ මට දැම්මව ඉල්ලන්න යන්න එපා. අයියෝ මම යාළුවෙක්ට මුල් ගල තියනවායි කියලා කිව්වේ. ඊයේ ගිහින් නැකතුත් හදාගෙන ආවා. අයියා අලුත් ගේ හදාගෙන හොයගෙට පදිංචි වෙන්න යනකම් මොනවත් ඉල්ලන්න යන්න එපා. එයා ඒකට පදිංචි වුණාම අපිට පුළුවන් නේ මහගෙදර පදිංචි වෙන්න. එතකන් ඔන්නේ සද්ද නැතුව ඉන්න. ඊට පස්සේ බැරිය ඒතු හරිය බලා ගන්න. අපි මහගෙදර පදිංචිට ගියොත් මේකේ කුලියට දෙන්න පුළුවන්. මේ කැලේ කවුද ගෙවල් කුලියට ගන්නෙ? විජේරාම්පත් දැන් හරියට ගෙවල් කුලියට දීලාලු. උච්චිනයාගේ මහගේ 30 පෙරේද කුලියට දීලා තියෙනවා මාණ්ඩුව වැඩ කරන ලොකු මහත්තයෙකුට. හෙටානින්ද නුගේකොට පැත්තේ දියාරු කන්තෝරුව කරනවා කියන්නේ. ඒවල වැඩ කරන්නේ මේ පළාතේ උදවිය නෙමෙයි. ඔක්කොම පිටකංකාරයෝ. වැඩි හරියක් ගාල්ල මාතර පැත්තේ. මට ඇස් පියාගෙන මේකේ රුපියල් 10කට කුලියට දෙන්න පුළුවන්. මේගේ කුලියට දීලා බෑ. තාත්තාවම කොහෙද ඉන්නේ? උන් දැන් ආයෙත් මෙහෙ නවතින්නේ නේද? කියන්න බෑ. මට ඊයේ ලියුම් කරදයියක් ඇවිල්ලා තිබුණා. තාත්තට ඒ හරියට කරදර වෙලා තියෙනවා. මාසයක්ම අසනීප වෙලා ඉස්පිරිතාලේ වුණලු. යාන්තම් කෙලින් කටින් ඉන්න පුළුවන් වෙච්ච ගමන් ආයෙත් මෙහෙ එනවයි කියලා තියෙනවා.
Notice aye. Huh. Minisum malaya. කොහෙද මේ කුකුල අතේ අරගෙන ගොඩාක් ගියා බං තනි රකින්න ගෑණියෙකුට වෙන්නේ නැති මොකට දරුවෙක් ඔය හැටි කතාවට යන්නේ? ඇයි මට ඌ එච්චර අල්ලන්නේ නැහැ. දාසකුල් බන්මනුමිකින් උගසුංගෝඩිය දිවිරාජ උත්මයන් වහන්සේලාගේ නාමෙට මෙන්න මේ පොල් පෙළ වාසී නොයුතු රාත් පහම් මාලාවක් කුල් පන් මල්ලාභයක් උපදිනදී වෙනමස්කාරකින් කියාසල මෙන්න මේ පොල් පෙළ වාසී අදින් අරමන්නා නිවස කරදරයක් බාධකයක් කවිරියන් නිමැති වැඩි නිම කර දෙන සලස්වා දිනවයි පිට පිට වෙනවයි පින් ගන්නවයි සිය වැරදි ශ්‍රී පතුලේ නාමයෙන් සමාව දානව සපාන්ත්‍රය ගුණ තවද මෙන්න මේ ආතුරු පොල් පෙළ වාසීන්ගේ ශරීර පංචස්කන්ධයන් තුල ඇතුළු පිටවෙත මේ 890ක් රෝගාලවණුවක් වේදුව දිසේ තුනක් කාන්තරා හිඟපල් ගහපලානි මේ සයිසුනිය යක්ෂ ප්‍රේත පිසාස කුම්බා නමනසේ අපල් පාන්ද්‍රාවල් එස්වා කටවා ඕවාගිනි මලාවල් දෙවල් සයිසුනියන් සකසාංකා දුසාන්දකාරන් දහදක් වේදුවල් ශ්‍රී පතුලේ නාමයෙන් සමාව දානව සපාන්ත්‍රය ගුණ වසන් 17කට ආවි බොහෝ වේවාමි බොහෝ වේවාමි බොහෝ වේවා ෂෝ කිතුල් හකුරු මල්ලි මේ සයිමන් කොළඹ මාර්කට් එකෙන් අරන් ආවා. කිතුල් ලකුණු නම් හොඳයි බං. ඒත් මේවා කන්න බොරු දත් සෙට් එකක් දාගන්න වෙවි. කොළඹ රටේ මහත්තුරු වගේ. ආපන් සයිමන් කිව්වා. බොය ගේ හදාන්න හිතාන ඉන්නේ කපකෙන්ද? ඔව්. සායන්න විදමක් කරන්න වෙවි. කපුක් දැන් හරි ගන්නවා. අච්චිවාරම බාසුනාය කෙනෙකුට කියලා දාගන්නවා. පස්සේ මං හිතාගෙන ඉන්නේ ඔය මෝඩ කඩවල ටිකක් කපලා කාමර කෑලි දෙකකුයි කුස්සි කෑල්ලකුයි හදාගෙන පදිංචි වෙන්න. ඉතුරු ටික හිමින්සරේ කරගන්නවා. අදිසියක් නැහනේ. අපි දෙන්න විතරයිනේ ඉන්නේ. හැමදාම කොමිට ඉන්නේ නෑ බං. දෙන්න තුන් දෙනා වෙනවනේ. විසුනෝනාගේ බඩට ළමයෙක් එන්න කලින් ඔය කාමර දෙක හදාගන්න. ඔබ දන්නවනේ ළමයි හම්බෙන්න ඉන්නකොට ගෙවල් දොරවල් හදන්න නැති විත්ති. උඹේ පෙරත්ත නිසාම හාමුදුරුවෝ නැකත හැදුවා මිසක් උඹේ හොඳ කාලේ තියෙන තව ඉස්සරහට ඉදිරි වකාවන වෙච්චර හොඳ නැහැ කිව්වා. සමහරු නම් කියනවා ගෙවල් හදන්න ඕනේ නරක කාලෙට කියලා. මම නම් ඒව විශ්වාස කරන්නේ නැහැ.
පාවද? ගෙදර වැඩ හින්දා එන්න ටිකක් පරක් වුණා නැන්දේ. මොනවද බං ඔබට ඔහෙට තියෙන වැඩ? දන්නේ නැද්ද නැන්දේ? උදේ පාන්දරම නැගිටලා අරයට තේ කාට එකක් හදලා දීලා ගෙවල් දොරවල් ලස් කරනකොට දන්නේම නැතුව වෙලාව ගිහිල්ලා. ආවනම් තියෙන මොන හරි කාලා හිටා. අපේ බරටම වැඩ වගේ. මං හිතුවා නංගි උදේරයි මේවිය කියලා. වැඩ තිබුණා අක්කේ. ආපු එකේ මොන හිටියා කාලා හිටිමු. මත් එකක් හදන්න. ටිකක් මාන්සි හරියනවා. මට මහන්සියක් නේ. එළි වෙනකම් වැඩ කරන්න පුළුවන්. නෝනේ මොකෝ මේ? කලන්තයක් හදලා. මොකෝ? නෝනේ. අම්මේ! අසනීපයක් නෙවෙයි. එහෙනම් ගිහිල්ලා ඒකෙන් මහපංකෝ. ඔය ගෙවල් දොරවල් හදන ඒවා ටික දොහකට නවත්තන්න වෙයි. මොකද උනේ? ඇයි අම්මා කිව්වේ නැද්ද? හරි වැඩක් නෑ කොහොම මේක? ඔයා දරුවෙකුට කැමති නැද්ද? දරුවේ ඇයි මන් දරුවෙකුට අකමැති වෙන්නේ? දරුවෙක් ලැබෙයි. දැන් කලන්ත එක තිය හොඳේ. ඒකත් එහෙමයි එහෙනම්. දැන් මොයගේ හැදිලා කරන එකක් නෑ. දරුවත් හම්බෙලා ටික දොහක් යනකම් මද මම උචිනයටත් කිව්වා මේකේ කුලියට දෙන්න කාබාරි හොයන්න කියලා. මේ
අට එදා කිව්වා වගේ කොහොමද කෑල්ලකුත් තියලාගෙන මේ විස මල්ලිවත් හවුල් කරගෙන ගොවිතැනක් කරන්න පටන් ගන්න. මං ඔට්ටේ. ඒකත් ඉතින් කතා බහ කරගන්න එපා. අයියන්ඩි එකපාරටම කැමති වේද කියලා කවුද දන්නේ? අයියන්ලිගේ කැමැත්ත මොකට යෝකට මෙයාටත් ඔයයන් හරි හරියට අයිතියක් තියෙනවනේ. ඒකත් ඇත්ත. මෙයාගේ තියෙන නෝන්ජල්කම හින්දා තමයි ඔය සේරම ඔලුවට අත හොදන්නේ. මට එහෙම අයිතියක් තිබුණා නම් මං දණී කරන හැටි. අනෝලිසයේ කාමුද කම්බි ආරති හෙටනිද්ද උන්ගේ මහයන්ගේ ගෙදර යනවා දවස් දෙක තුනකට. ඔන්නේ මොකද්ද ආරස්සාවක්ද කොහෙද කරගන්නලු? සයිමන් අයියත් යයි මය හිතේ. දෙකරයක්වත් පිට නවතින්නේ නැහැ. රැයක් ඕනේ නෑ අර්නෝලිසයි. වරුවක් තිබුණා නම් හොඳටම ඇති. නෝනේ දෙමින් අඩිය තියලා ඵලයන් ළඟ තේ උඩිච්ච වගේ දුවලා වැටෙන්නේ එහෙම නෑ ඕ. බැරි වෙලා ෆයිල් ඉස්සලා වෙන්නත් එහෙම. දැන් මං කියන්නේ ළඟ 3 මාසයක් යනකම් බොහොම පරිස්සම් වෙන්න. වත්. වාඩියන්න. ඇඳුම හවර කරලා හිටියනම් මං සරමුකුයි බැනියමුකුයි ගෙනාවා. මං ගෙදර ගිහින් ඉන්නේ. මින් වැඩ අදහස පින්කමටත් ඉඳලා රැට කෑමත් කාලේ යන්නේ උන්. පින්කම තියෙන හවසටනේ. මං ගෙදර ගිහින් හවසට එන්නේ. බෑ බෑ. නඩ ගන්නට නැතුව ඇතුළට ගිහලා ඇඳුම හවර කරගන්න.
ටෝච් එක ගෙනියන්න අමතකුණා නම් ඔය එන තැනකින් හුලුවත් අප්පත්තු කරන් ඉන්න බැරි. මේ තීත්ත කරුවල එන්නේ නැතුව. මම බොට කී දවසක් කියලා තියනවද එලියක් ආයුධයක් නැතුව ඔය වෙල්ෙලි තනියෙන් එන්න එපා කියලා? කාලද? ඔව්. මොකද්ද ඔය කරයි කියන පින්කම? බෝධි පූජාවක් කළේ. ඊට පස්සේ පිරිත් කියලා නූලක් බැන්ද. ඕක ඉතින් අර බෙල්ලන් විල ගිහිල්ලා කරා නම්නේ හොඳ. එතනනේ අනුහස් තියෙන තැන. කැමැත්තනේ. අනේ මන්ද උඹලයි කැමැත්ත වෙච්චි. හැබැයි ඔන්න 3 මාසේ පහ වෙනකන් ඔය කාර් බස් වගේ යන්ත්‍රවල යන්න හොඳ නැහැ. ඔන්න මන් නොකියුවයි කියන්නේ. කවද්ද ඔවිතේ දලුයින් දන්නේ? ගහිවලාවක් එනකම් මේ ඉන්නේ. දැන් පොළොව කාස්ට් එක වෙලා. අන්න අරුටත් අර මොනවා හරි පාත්තියක් දාගන්න ඕවිතෙන් කෑල්ලක් ඕනේ කියන්නේ. කාටද? අර නෝලිස්ට. ඒක කරන්නේ කොහොමද? තාත්තා නැති වෙච්ච දවස් ඉඳන් මමනේ ඔය විදිහට වැඩ කෙරුවේ. ඌටත් ඉතින් ඔය අයිතියක් තියෙනවනේ. මේ මහගේ තූට ලියා දෙන එකේ ඔය විදිහට කියලා මං වැඩ කරන්න. අනික එයා ගොවිතැන්පත් කරන මිනිහෙක් ඈ. ඔය ගොවිතැන් කරන්න යනවයි කියන්නේ. උඹලා ගේ හදාගෙන ගියා නම් ඌට ගෑනිත් එක්ක ඇවිල්ලා මෙහෙ පදිංචි වෙන්න බැරි අය. ඌට එතකොට ඒගේ කුලියට දී ගන්න පුළුවන්. ඌටත් කියලා මොන හරි ආදායමක් එපෑ ජීවත් වෙන්න. ඕවිට දෙන්න බෑ. මොකද මේ? අපි දලු පාන්ති ජෝනෝ අයියේ. ගෙන්න මේ බල මං ඇහුවත් ඔගේ මිනිහගෙන්. ලෝක පටව හපියේ. පරක්ටි. මටද කතා කරේ? ඔට. මොකද බල මේ කරලා තියෙන්නේ? එන්නේ නැතයි කරලා තියෙන දේ. අයන් අහලාද මේ වැට හිටෙව්වේ? අම්මක්කට කාගෙන්වත් අහන්නේ. මටත් මේ ආයේ උරුමයක් තියෙනවා. මට කාගෙන්වත් අහන්න ඕනේ නැහැ. කතා කරලා වැඩක් නැහැ අරුණොස් අයියේ. දරනම් අපිට බාර දෙන්න. ඔගේ මම අයියේ 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 අයියේ
මේ මොකද? මේ උදේ පාන්දර උන්නිටි ගම අනේ අතර මොකද? අද උදේ පොඩි කතාවක් ඇති වුණා. මොකද්ද? ඊයේ මම මෙහි ඉන්න අතරතුරේ අරුන් ඕවිත මැද්දෙන් කම්බි ගහලා. කවුද? අර නෝලිස් වලයන්? ඔව්. මං හිතුවාම දෙයක් වෙයි කියලා. ඉතින් මොකද සිද්ධ වුනේ? අද උදේ මම ඕවිතට යනකොට අර නෝලියයි උගේ ගෑණි අර විලිසොන් කොළුවයි ඕවිතේ වැඩ. මම ඒව මොකෝ මේ කියලා. ගෑණිනේ උත්තර දුන්නේ. ඕකේ තමයි සේරම කරන්නේ. අර නෝලිස් මලයා උසි ගන්නන්නේ. ඉතින් මගේ කටිනුත් නරක වචනයක් පිට වුණා. තාපාරාද විලිසොන් කොළුව ආවනේ මට පිහියක් කුරුක් කරගෙන. මම උට පයින් ගැහුවා. මේවා මහා වස ලැජ්ජ වැඩ. අපේ පවුල් වල කවදාවත් ඔය වගේ යන කොටාගෙන නැහැ. දැන් මොකද කරන්නේ? අම්මා කියන්නේ තෝවිතෙන් භාගයක් ඌටයි තී කියලානේ. ඒ වුණාට ඌව හවුලේ කරන්න පුළුවන් වැඩ නෙමෙයි. මං හිතාගෙන ඉන්නේ මුළු ඌට මූට වැඩ කරන්න දෙන්න. ඔයගේ කැමැත්ත. ඒත් ඉතින් එතකොට අපි රැකෙන්නේ කොහොමද? අර බුරුපන කුඹුරු ළඟ වැඩ නොකරපු ඌටි කැලි දෙකක් තියෙනවා. ඔක පන්සලේ. මං හිතාන්නේ හාමුදුරන්ට කියලා ඒක වැඩ කරන්න. ඒක උනා. මාත් කැමති නෑ රණ්ඩු සරුවල් කරගෙන ජීවත් වෙන්න. හිතානිට මං ගෙදර එනකම් රණ්ඩුවට පැටලෙන්නේ නැතුව ඉන්න. මං අද ආවේ එක්කලා යන්න. අද අම්මලාගේ හිත නරක වෙන්නේ. ආපු එකේ මේ දවස් දෙකක් ඉඳලා මෙන්න. ඔය උදේට ඇවිල්ලා හවස් වෙනකන් ඉඳලා දැන් නිදාගන්න විතර ගෙදර යන්න. අපි තව ටිකකින් වත්තපාල පොකුණට ගිහිල්ලා වතුර ටිකක් නාගෙන එමු. වත් එකේ පොකුණේ නාන්න මම කැමතියි. මං සරමක්වත් ගෙනාවේ නැහනේ. අයියගේ සරමක් දෙන්න. ලිම්පඩි වල දිය තමයි තියනවද දුවේ? ටිකක් පරිස්සමට අඩිය තියන්න. අනේ ළමයෝ ටිකක් හොදිසියෙන් ඉන්න ඕනේ. මං බලා ගන්න ගම්මේ. අයි වඩුද? මේ කවුරුත් කවුරුත් හිටියත් මොකද? අපි කසාද බඳලා. බලාගෙන. පැටියෝ මොකද උඹ ගැට ගහලා?
විදියට කරාම මුරා කන්න යනවා ඉතින් ඒකයි. ඔබ දැන් හරිය ඡන්දයක් වෙලා වගේ නේද? ඉතින් මං බෝලේ යන්න. අතපය කැඩලා නැහැ. හීරලා තියනවා, තැලියලා තියනවා. මහත්තයෝ එතකොට බඩේ දරුවට ඒක ඉවරයි. හුඟක් ලේ යනවා. ඒකට බය වෙන්න එපා. මාස දෙකක් නැතිඳා බය වෙන්න එපා. හැබැයි ලෙඩායට වෙනකන් හොල්ලන්න බෑ. ඇඳ මෙම කෙලින් කරලා තියෙන කිව්වා. මුරාලි කැමති නැත්ද ස්පිරිතාල දවස් දෙකක් තුනක් නවත්තන්න? ඒක කාටද ලේසි? අනේ මාතෝ ඒක නම් කරන්න බෑ. අපේ සනුවරේ ගෑනු කවදාවත් ඉස්පිරිතාලේ දාලා නැහැ. පුළුවන් විදියට අපි ගෙදර තියාගෙන බලා ගන්න. ඒකලත් කමන්නේ නැහැ. මං කිව්වා ඔයගොල්ලන්ගේ ලේසියට. මේ ස්වාමි පුරුෂයද? අනේ ඕ මහත්තයෝ එයා තමයි අපිටත් වඩා බය වෙලා ඉන්නේ. බය වෙන්න එපා උනේ. පවුලට මොකුත් වෙලා නැහැ. පුංචි කාලේ ඉඳලම මම තමයි බෙදකම් කරුවා. බය වෙන්න එපා. ළමයි නැති වුණාට දුක් වෙන්න එපා. තව කාලෙ තියනවනේ. ළමයි හදන්න. යාපන පැත්ත මිනිස්සු
විශ්වාස කරනවා දෙවනි ළමයි තමයි වාසනාවන්ත කියලා. දෙවනි ළමයි හම්බ වෙන්න ආවම පවුලත් එක්ක එන්න මගේ ළඟට. මම සල්ලි ගන්න නැත්තුව පරීක්ෂා කරන්න. එන්න පුතේ. එන්න පුතේ. ටිකක් වාඩි වෙලා කතා කරන්න. මම ඒකට සීය ආපු ගමන් පුතා ගැනමයි යන්නේ. මම පුතාගෙන් කතා කරන්නේ. මදේ ගෙදර කරදර වලින් බේරෙන්න කියලා මිනිහෙක් මෙයා. අද මහා නරක දවසක් වෙන්නේ නැති. අම්මා ඊට උදේට සාස්ත්‍ර බලන්න යනවා කිව්වා. ඔයා කේන්දරෙත් ගෙනත් දෙන්නකෝ. 아무තුවෙන් බලන්න දෙයක් නැහැ. ඔය ගේ හදන්න නැහැ කියලා වෙලාවක් බලන්න ගිය වෙලේ වෙද මාමා කීවා. ඔබ දෙන්නටම අපලයි කියලා. ඒ අපල සේරම උපදින්න හිටිය දරුවා මතින් ගියා වගේ. ඔහේ බේරුණානේ. ඒ මදේ. නැති වෙච්ච දරුවා ගැන දුක නැද්ද? නූපන් දරුවන් ගැන දුක් කළ මක්කටයි. ඔය කෑවද? කන්න බැරියේ. තව කොහෙද තුවාල වෙලා තියෙන්නේ? පිට. උඹ තුවාලෙලයි. පොඩ්ඩක් තෙල්ල. බය වෙන්න එපා. මම ගිහිල්ලා නෑ. දැන් ඉතින් මට ටික දුරකට මෙහෙන් එන්න වෙන එකක් නෑ. හොඳටම සනීප වෙනකම් අම්මයි තාත්තයි මම ගෙදර එවන එකක් නෑ. ඒක ඔයාලට ලේසියිනේ. අලුත් ගෙදර කාමර දෙකක් අත දාගන්න බැරි.
මම පුතා දෙය හාමුදුරන්ගෙම පිහිටයි. තුන්රුවන්ගේ සර්. පොඩ්ඩක් එන්න. මේක තියාගන්න. මේවා මොනවටද? මේ කරලා තියෙන උදව් මදයි. ඒකට කමක් නෑ. හිත සතුටින්නේ දෙන්නේ. අත මිට තියුණා ඔයිට වැඩිය දෙනවා. ඒත් මේ දවස්වල වෙළඳාම එච්චර හොඳ නෑ. ලංකාවේ විතරක් නෙවෙයි. ලෝකේ පුරාම මිනිස්සුන්ට අමාරුයිලු. ඒරොප්පේ මිනිස්සුන්ව උන් හිටි ගමන් රස්සාවලින් දොට්ට දානවලු. ළඟදිම තව ලෝක යුද්ධකුත් වෙනවා කියන්නේ. අයියේ මේ සින්දුව කළා හිටියනේ. හොඳයි. ඒකත් වෙලාවට නාද වුණා. කාලා හිටියන අපිට යන්නත් තියෙනවා. අක්කලා දැම්මම යන්නද? අනේ වුණන්ගේ අපි දෙන්නටම නිමාඩුනේ. පොඩි කාලේ ඩවුණු වෙලාවේ තිබුණු නිමාඩු සේරම ටික ගත්තනේ. අනේ පොඩි එකත් එක්ක ආවනම් කොච්චර හොඳද? මේ ගෙදරට පොඩි එකෙක් හිටියා නම් සීදීව එකම කියන්න බෑ. එන්නේ උන් වෙලාවට එයි. ඒ කෑම හොඳ නැද්ද? කෑම ටික නම් හොඳ. එහෙනම් අත ගන්න. අපි ඉතින් මේ විදියට මේසෙකට වාඩි වෙලා කෑම කන්නේ මගුල් ගෙදරකදී විතරයි. මොකක්ද අයියා කිව්වේ මේ ලෝක යුද්ධයක් ගැන? තවත් ලෝක යුද්ධයක් එනවයි කියන්නේ? ඔය ලෝක යුද්ධ කියන ඒවා මෙහාට එන්නේ නෑනේ. ඒ වුණාට බඩු ගණන් වැඩි වෙනවලු. ඒ කොහොමද? යුද්ධ කරන්නේ යුරෝපෙනේ. ඒරෝපියෙන් දැන්නේ සුද්දු අපිව ආණ්ඩු කරන්නේ. ඉතින් උන්ට යුද්ධ කරන්න සල්ලි මදි වුණාම බඩු වල ගණන් වැඩි කරනවලු. ඉතින් මේ එළවලු ගණන් වැඩි වුණොත් අපිට වාසීනේ. ඒකම කරත්ත කුලියත් වැඩි වෙයි. සීනි පිටි වගේ දේවලුත් ගණන් යයි.
බඩු ගණන් ගන්න කලින් ගේ ඉතිරි වැඩ ටික පටන් ගන්න ඕනේ. මං හිතන් ඉන්නේ අර වෙලාද්දර තියෙන කොස් ගහ කපලා එක ඉරන්න දාන්න. වැස්ස පටන් ගන්න කලින් දෙයියනේ කියලා ඒක ඉවරක් කරගන්න පුළුවන් වුණොත් ලබන අගෝස්තු වෙනකොට ගේ අනිත් වැඩ පටන් ගන්නවා. අලුත් ඕවිටි වල වැඩ කොහොමද? හොඳා. ඒ වුණත් අපේ ඕවිටි වල තරම් ඒ ඕවිටි වල පස සරු නෑ. ඒකට කමක් නැහැ. ඔය තියෙන විදියකට කරගමු. කේ හදන්න සල්ලි තියෙනවනේ අතේ. ටිකක් මදි. පෞගේ ටිකේ උඹලා අසනීප වෙච්ච වෙලාවේ ආරක්ෂාවල් වගේක් කරන්න සල්ලි ටිකක් වේදන් කොලානේ. අනික මේ කාමර කෑලි දෙක වුණත් පිට උන්ට හදන්න දුන්නේ නැන් සෑහෙන වීදමක් ගියා. කමක් නැහැ. පුළුවන් විදිහකට කරගමු.